අද අපි ආවේ ශ්‍රී ලංකන් ෆෙස්ටිවල් එකට නෙමෙයි ශ්‍රී ලංකන් මොකද අවුරුදු උත්සවයට. හරිද? ඉතින් අපි ඒකට ගිහිල්ලා බලමු කොහොමද කියලා අවුරුද්ද උත්සවේ කොහොමද වැඩ කටයුතු වෙන්නේ. අපි යන ගේම්ස් මොනවද? අපි මොනවද කරන්න කියලා අපි බලමු. මෙන්න ට්‍රැෆික් එකක් සෙට් වෙලා තියෙනවා. මොකද දන්නවද? අවුරුදු උත්සවයේ හින්දා මම හිතන්නේ වාහන දානකොට පාකින් එකේ ප්‍රශ්නයක් හින්දා මම පෙන්නන්න. ඔව්. Hi everyone. අද වීඩියෝ එක අපි ටික කාලයක් වෙනම වීඩියෝ කළා. ජපානයේ චිබා කියන එකේ තිබ්බ අපේ ජපානයේ සිංහල අලුත් අවුරුදු උත්සවය ගැන තමයි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ගේන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ ආස ඇති රටවල් වල අවුරුදු උත්සවය කොහොමද සැමරුවේ කියලා දකින්න. ඉතින් ජපානයේ චිබා කියන එකේ අවුරුදු උත්සවය තිබුණේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. මට මතක් වුණේ ලංකාවේ අපි සමරන අවුරුදු උත්සවය. ඉතින් ජපානයේ කියලා වෙනසක් නැහැ. ඒ අත්දැකීම ඒ විදිහටම මෙහෙදීත් ඉතින් අපිට ලැබුණා. ඉතින් එදා දවසේ අපේ නෑදෑවෙන නංගි කෙනෙක් ඇවිල්ලා හිටියා එයාගේ හස්බන්ඩ් එක මේ අවුරුදු උත්සවය බලන්න. ඉතින් එයා අපේ බබාව දැකලා හරි ආසාවෙන් කතා කරා. ඉතින් ගොඩ කාලෙකින් අපි හම්බුනේ. බබාව දැක්කේ ඔය වෙලාවේ තමයි. ඉතින් එදා ගොඩාක් සෙනග හිටියා. අපි අඳුරන අයත් හිටියා. දන්නේ නැති අය ගොඩාක් හිටියා. රස කෑම ජාති ගොඩාක් තිබුණා. ඒ කියන්නේ ලංකාවේ කෑම කඩ ටික ඔක්කොම ගොඩාක් ඒවා එකටම තියෙන දවසක් තමයි ඔය අවුරුදු උත්සවයේ දවස. ඉතින් අපිට ගොඩාක් කෑම ජාති කන්න පුළුවන් වුණා එකම තැනකින්. මේ ටික ඒ වගේම කියන්න ඕන දැන් මේ වලේ මම ඉස්සරහට ලස්සන පොඩි වීඩියෝස් ටිකක් එකතු කරලා තියෙනවා. පළවෙනියටම පෙන්නන්නේ අවුරුදු උත්සවයේ පොඩි අයගේ අංගයක්. ඒක බලලා ඉන්නකෝ. ලස්සනයි. Omiyage arimasu yo. Hai, arigatou. お名前はメロス。今日何の格好してますか？カメラード。カメラード。カメラーラですね。すごいね。カメラーラこんな格好してるの見たことがある？だね。だね。誰がこの格好して言ったの？アンマ？アンマ？おアンマ。アンマね。これガムラーラスリランカに行ったことがある？ある。ある。ガムラーラ見たことがある？ね。ねえ。オッケー。アイボワンって言って。アイボワン。はい。相棒はアイボワン。はい。Thank you. You are welcome. お名前はさゆにジャヤシンハ。サユリジャイシング。これ今日何の格好してますか？くまり。大きい声で。あまれでくまり。アウルドクマーリですよね。アウルドクマーリね。はい、すごいね。すごい格好してますよね。はい、わかりました。මේ ඉන්න අවුරුදු කුමාරයා. お名前は柳なりで。はい、今日何の格好してますか？わかんない。はい、じゃあ相棒ははい。
අයිබෝන්. අයිබෝන්. කියන්න තියෙද්දි අපි කබාදින් ලැස්තිලා ඉන්නේ අපේ සුපිරි ටීම් එකක් ඉන්නවා. ඕගොල්ලෝට බලන්න පුළුවන් අපි කබාදිනේදී මගේ ගට්ස් තිබ්බා දැන්ට අවුරුද්දකට ඉස්සෙල්ලා උඩදී අවුරුදු 3මාරකට ගට්ස් තිබ්බා. කසාද බැන්දලා පස්සේ ගට්ස් නැති වුණා. වෙන කරන්න දෙයක් නැහැ ඉතින් පේනවා. ඕගොල්ලෝටත් එහෙම දැනේ හරිෂෝ කරලා බලන්න. ඉතින් අපේ කබාදිල්ල බලන්න කියලා කට්ටිය ආරාධනා කරනවා. ෂූට් එකේ බලාගෙන ඉන්න තාත්ති කබාදිනවා.皆さんもう一度大きな拍手をお願いします。තරගකාරයන් 19 දෙනෙකුගෙන් සමන්විත ජාතික බක්මහා උළෙලේ අවුරුදු කුමරිය තේරීමේ තරගය මම හිතන්නේ හෙට කුරවුනොතින් බැහැ වැඩ යන්නේ සචොට නිවාඩුවකට අවුරුදු ගානකට පස්සේ හම්බුනේ වෙන්න අපේ බැච් එකේ අපේ සුපිරි කොල්ලෙක් වයස අඩුයි ගෑල්ලම ඉන්නවා නම් කතා කරන්න කමෙන්ට් කරන්න අර තාම කසාද බැදලා නැහැ ලස්සන අපි කසාදයක් බදලා දෙන්න හදන්නේ අපිත් එක්ක අපේ කොල්ලෙක් දැන් සුපිරි තැනක ඉන්නේ ඉතින් බානුක මල්ලි තමයි මේ ඉතින් හම්බෙමු තව කප් එනවා අපි යාළුවෝ යාළුවෝ හම්බ වෙලා
කට්කා අන්න නේ අවුරුදු කුමාරී අතර හායි අපි හැමෝටම අද සතුටු දවසක්. ඉතින් ඔන්න අපි අද අපේ ජාතික අවුරුදු උත්සවයට ඇවිල්ලා අවුරුදු ක්‍රීඩාත් කරන්න හම්බුණා. ඊට පස්සේ කොහොම හරි ඉතින් යාළුවෝ හම්බුණා ඔක්කොම කරා. තාම ඩීජේ එකක් ගහනවා. ඩීජේ එකක් මේ සැරේ තියෙන්නේ. බෑන්ඩ් එකක් සෙල්ලම් කරේ නෑ. අපි ඉතින් දැන් යන්න පිටත් වෙන්න කියලා හදන්නේ. ෂූට් කරනවා සෙල්ලම් කරා හිතේ හැටියට තාම සෙල්ලම් කරනවා. අම්මත් ගිහිල්ලා මේක කරා. අපි රෝස් පාන් ගත්තා. රෝස් පාන් ටික පෙන්නන්න. මේක අපිට යාළුවෙක් කරා. ඔව් මේක අපිට අපේ නංගි අරන් දුන්නේ. මේ මොකක්ද අපි තව ගත්ත මොනවද ගත්තේ? අපි කෑවුවා ගොඩක් කෑම කෑවුවා. අරයන්නත් ගත්තා. තව ෆ්‍රයිඩ් රයිස් ගත්තා. තව මොනවද? බිත්තර රොටි ගත්තා. එළවලු රොටි ගත්තා. බිත්තර රෝස් ගත්තා. ඉතින් මේ අපි යනවා ගිහිල්ලා තව වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.